ඔන්න පුංචි දුවේ පුතේ ලස්සන මුහුදකින් වට වුණ සුන්දර ගම්මානයක දුප්පත් දීවරයෙකුයි එයාගේ බිරිඳයි ජීවත් වුණා. ඉතින් මේ බිරිඳ නම් අනිත් අය වගේ නෙවෙයි. ටිකක් විතර නපුරුයි. මේ නපුරුකමුත් දරාගෙන මේ දුප්පත් වෙලෙන්දා බොහොම හොඳින් ජීවත් වුණා. එහෙනම් මේ වීඩියෝ එක බලන මගේ යාළුවෝ ඔක්කොම එකතු වෙලා ඔය පහළ තියෙන subscribe button එක ඔබලා channel එක subscribe කරලාම යමුද වීඩියෝ එක බලන්න. මේ දුප්පත් දීවරයාගේ නැති බැරිකම කොච්චර වුණත් එයා හරියම සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වුණා. ඒත් මේ බිරිඳ නම් මේ දුප්පත්කම ගැන හරිම කනගාටුවෙන් තමයි ජීවත් වුනේ. ඈ මිනිස්සුયો කොහේ අද යන්නේද නැතේ මාළු ටිකක් අල්ලාගෙන එන්න? යන්න ඕන හාමිනේ. මගේ මේ බඩේ අමාරුවක් හැදිලා හරිම අමාරුයි. බලනවා කොහේ වගේද අර අල්ලපු ගෙදර සියාතු උදේ දවල් රෑ බලන්නේ නැතුව එයා වැඩ. බලනවා හොඳට කාලා බීලා ගේ දොර හදාගෙන උජාරුවට ඉන්න අපූර්ව. හාමිනේ දන්නවද සියාතුව කරන වැඩ? සියාතුවට දෙමාපියන්ගෙන් දේපල හම්බෙලා තිනවා. ඒ වයින් නාදායන් එනවා. ඊට අමතරව කසිප්පු පෙරනවා. කැලේම ඉන්න සත්තු ටික මරලා විකුණනවා. ගෙදර ඉන්න කුකුලත් මරලා විකුණනවා. ඒ වගේද හාමිනේ මම කවදාවත් ඔය පව්කාර වැඩ කරන්නේ නෑ අපේ හාමිනේ. මට ඕනේ හරියට ජීවත් වෙන්න. ඇත්තද? තමුසේ හරියට ජීවත් වෙනකොට මම බඩගින්නේ මැරිලා තියෙයි. හරියට ජීවත් වෙනවා. මහන් තත්ත කමේ නම් අඩුවක් නෑ. ඔන්න ඉතින් මේ මසුන් මරන්න සුපුරුදු පරිදි එයාගේ පුංචි බෝට්ටුවට නැගලා මසුන් අල්ලන්න යන්න පිටත් වුණා. සමහර දවස්වලට මෙයාට හරිම ජයයි. මාළු දැලට මාළු ගොඩාක් අහු වෙනවා. ඒ වගේ දවසට වෙළඳ පොළට ගිහිල්ලා මාළු ටික විකුණලා හොඳ ලාභයක් ලබනවා. මාළු අලුත් මාළු රස ගුණ පිරි අලුත් මාළු ගන්න එන්න. මාළු හාමිනේ කොහෙද මෙයා? වත්ත පල්ලෙහාට යන්නේ නැති. මහත්තයා මං කිව්වනේ හාමිනේ අපිට හැමදාම වරදින්නේ නෑ කියලා. ඔන්න දෙවියන්ගේ පිහිටින් අද හොඳයි. සතියකට විතර බඩු ගන්න මාළු අහු වුණා. අනේ කොච්චර එකක්ද මහත්තයා. උදේ කාලා ගියපු මඤ්ඤොක්ක ටික විතරයිනේ. ඉන්ටකෝ මම මොන හරි රත් කරලා ගන්නන්ට අග්ගාලා. උඹට කන්න ගෙදරට බඩු ටිකක් ගෙනල්ලා දාන්න පුළුවන් වුණා කියන්නේ හාමිනේ මගේ බඩ පිරුණා වගේ තමා. ඉන්ටකෝ මම මොනවා හරි රත් කරලා ගන්නන්කෝ ඉක්මනට. මහත්තයා තව බත් ටිකක් බෙදන්නේ? අද නම් බඩ පිරෙන්ට කෑව හාමිනේ. කාලෙකින්නේ මහත්තයා ඔහම කන්න හම්බෙන්නේ. බලමුකෝ හාමිනේ අපි වැරදි කරපු මිනිස්සු නොවේනේ. අපිට කවදම හරි ආවි. අපේ මහත්තයා. ඒත් ඉතින් හැමදාම එහෙමුනේ නෑ. මාළු අහුවෙන්නේ නැති දවසට මෙයා පැලට යන්නේ හිස් අතින්. හරිම කනගාටුවෙන්. හාමිනේ. මහත්තයා. මම යනවා මාළු අල්ලන්න. දැල අරන් යන්නේ නැතුව කොහොමද මහත්තයා මාළු අල්ලන්නේ? දැල පිටිය අංගල ආවේ හාමිනේ. ආයෙත් සතියකින් විතර මාළු හවුනේ නෑනේ හාමිනේ. මං ඉක්මනට ගිහිල්ලා මාළු ටිකක් අල්ලගන්න උත්සාහ කරන්නම්. අදත් මාළු නෑ. අනේ දෙයියනේ. මොන කරුමයක්ද මේ? මොනවා කියලා කරන්නද? ඔන්න ඉතින් දින කිහිපයක් මෙයාගේ මාළු දැලට මාළු අහුනේ නෑ. උදේ ඉඳන් හවස වෙනකම් මහන්සි වුණත් මාළු එකෙක්වත් අහුනේ නෑ. ඉතින් මෙයා පැල්පතට ආවේ හිස් අතින්. ඉතින් බිරිඳ නම් මේ ගැන හරිම කනස්සල්ලෙන් තමයි ඉඳියේ. පුදුම කරුමයක් නේ මේක. අදත් අත් දෙක වලවල නේද එන්නේ? මොකද හාමිනේ මේ? තව ඩිංගෙන් ඉදලා වෙදලා මැරෙනවා. ඉදලා වැදලා මැරෙනවා? අයියකෝ අදත් අත් දෙක වලවල නේද ආවේ? ලුණු වැටයක්වත් නෑ ගෙදර. ඔන්න ඉතින් මේ මසුන් මරන්න ඊළඟ දවසෙත් උදේම මසුන් අල්ලන්න යන්න පිටත් වුණා. මෙයා කොච්චර උත්සාහ කරත් මාළු නම් අහුනේ නෑ. ඒත් මෙයා උත්සාහයත් ඇරියේ නෑ. දිගටම උත්සාහ කළා. ඔන්න ඉතින් එක් වතාවක් මෙයාගේ දැලට ලොකු මාළුවෙක් අහු වුණා. මෙයාට දැන් ඉතින් හරිම සතුටුයි. මෙයා ඉක්මනින් පිටත් වුණා ගෙදර යන්න. අදවත් කුසගින්න නිවා ගන්න. මෙයා ගෙදර යන අතරේ පාරේදී මෙයාට හම්බෙනවා කවදාවත් දැකපු නැති දුගී දුප්පත් අසරණ යාචකයෙක්. අනේ මහත්තයා මට බඩගිනි. කන්න මොනවා හරි තියනවා නම් දෙන්න. දවස් ගානකින් කුසට කිසිම ආහාරයක් නෑ. ඔබතුමා මේ පළාත කෙනෙක් නෙවෙයි වගේ. මම මේට කලින් දැකලා නැහැනේ. බුදු මහත්තයෝ මේ අසරණ මට කොහෙද ස්ථිරව ඉන්න තැනක් වැටුණු තැනක නිදා ගන්නවා.
ගහකින් වැටෙන ගෙඩියක් හරි ආහාරයට ගන්නවා. මහන්සිය දැනෙන වැටෙන තැනක තමයි මගේ ජීවිතේ ගෙවෙන්නේ. අනේ දෙයියනේ. මාත් එක්ක බලනකොට මේ මිනිස්සයා කොච්චර අසරණද. මට වැටිලා නිදා ගන්න හරි තැනක් තියෙනවා. ඉඩමක් තියෙනවා. මොනවා හරි වගා කරගෙන හරි කන්න පුළුවන්. මේ මිනිස්සයාට කිසිම දෙයක් නැහැ. අනේ පව්. මම මේ මාළුවව දෙනවා මේ මිනිස්සයාට කන්න. ඒ කුසකින්න නිවන්න පුළුවන් වෙන එක කොච්චර පිනක්ද? මමත් අහිංසක දීවරයෙක්. මේ තියෙන අද මගේ දවසේම මහන්සිය. මේ මාළුවව ආහාරයට අරගෙන වගේ කුසකින්න නිවා ගන්න. ඔබතුමාට ගොඩාක් පිං. ඔබතුමා හරිම කරුණාවන්ත පුද්ගලයෙක්. මට දෙන්න තියෙන්නේ මෙන්න මේක විතරයි. මේක ඔයා තියාගන්න. මේකේ වටිනාකම ඔයාට ඉතා ඉක්මනට පැහැදිලි වේවි. මේක ගෙදර ගියපු ගමන් ඔයාගේ වත්තේ පේන තැනකින් තියන්න. ඔන්න ඉතින් කොච්චර දුප්පත් වුණත් කුසගින්න දරා ගන්න අමාරුණත් මේ හිත හොඳ දේවරයා එයාට තිබුණ එකම මාළුවත් මේ යාචකයාට දීලා එයා දුන්නර ගල් කැටෙත් අරගෙන හරිම සතුටින් ගෙදර යන්න පිටත් වුණා. පැලට ලං වෙන්න දේවරයාට මතක් වෙන්න පටන් ගත්තා. තමන්ගේ හාමිනේ මාළු නැති බව දැනගත්තු ගමන් කෝපාවිෂ්ඨ වෙලා කෑ ගහන අයුරු. ඉතින් මෙයා තීරණය කළා හැම දෙයක්ම හාමිනේට නොකිය මාළු අහුනේ නෑ කියලා විතරක් කියන්න. ඉතින් මෙයා අතේ තිබුණු ගල් කැටෙත් වත්තේ කොනකට විසික් කරලා පැල් කොටේ ඇතුළට ගියා. හැබැයි මෙයා දැනගෙන ඉඳියේ නෑ මේ ගල මැජික් ගලක් කියලා. ඒක බිමට වැටුණු ගමන් පැලවෙන්න පටන් ගත්තා. හිතටින් නැවතත් ගෙදර ආපු එක ගැන මසුන් මරන්නගේ බිරිඳින්දී හරිම තරහින්. එදා දවසෙත් බඩගින්න ඉන්න වෙන බව කියමින් ඇය දොස් කියා හිටියා. මගේ හාමිනේ තරහ නොගෙන ඉඳින්කෝ. තරහ නොගෙන ඉඳින්කෝ කියන්නේ බඩගින්නේ මැරෙන්නද කියන්නේ? මට හරි බඩගිනි. මට හරියට කෑමක් නෑ. ඒ විතරක් නෙවෙයි. ඔහෙටත් එහෙම තමයි. අපි බඩගින්න ඉඳලා මැරිලා යයි මිනිස්සුયો. හරි හාමිනේ. හෙට අනිවාර්යයෙන්ම මම මාළු අල්ලනවා. මොන ක්‍රමෙන් හරි. හැමදාම ඔහොම තමයි කියන්නේ. හදරයට කොහොමද බඩගින්නේ? අනේ අම්මකෝ තාම නිදි. ඒයි නැගිටිනවා. මදයෝ නිදාගත්තා. හදවත් ගිහින් බලනවා මාළු ටිකක් අල්ලගන්න පුළුවන්ද කියලා. මම යනවා මිදුලවත් අතුගා දාන්න. ඔන්න ඉතින් පසුදින උදෑසන එළියට ආපු හාමිනේ දැක්කේ හරි අපූර්ව දෙයක්. මෙන්න බොලේ වත්තේ කවදාවත් දැකපු නැති ගහක් හැදිලා ඒ ගහේ ගෙඩිත් හැදිලා. හැබැයි ඉතින් මේවා අනිත් ගස්වල හැදෙනවා වගේ ගෙඩි නෙවෙයි. මේවා පණ තියෙන මාළු. දෙයියනේ මහත්තයා දෙයියනේ මේක නම් විශ්වාස කරන්නවත් බෑ. මහත්තයා මෙහාට ආවනම් මොකද හාමිනේ බෙරිහන් දෙන්නේ? මෙහාට ඇවිල්ලා බලන්නකෝ මොකද කියලා. මොකද්ද හාමිනේ? ඔප්පච්චි මාළු ගහක්? ඔව් මහත්තයා මගේ ජීවිතේට දැක්කමයි මාළු ගහක්. හැබැයිම නේනම් මට නම් මේක තවත් විශ්වාස කරන්න බෑ. මම මේ හීනියද දකින්නේ කියලාමයි මට හිතෙන්නේ. නෑ අපේ මහත්තයා මං කුණීත් එක නම් බැලුවා. දෙවියෝ එහෙනම් අපේ මූණ දිහාත් බැලුවා. මං කිව්වනේ හාමිනේ ඉවසලා ඉන්න කියලා. අපිට දෙයක් ලැබෙන්න වෙලාවක් එන්නත් ඕනි. ඒකට වාසනාව තියෙන්නත් ඕනි හාමිනේ. ඒකත් අපේ මහත්තයා. ඔන්න ඉතින් එදා ඉඳලා මේ මාළු කහේ මාළු පළඳාව නෙලාගෙන ඒවා වෙළඳ පොළට ගිහින් විකුණලා හොඳට මුදල් හොයාගෙන හරි සැපවත් ජීවිතයක් මෙයාලා දෙන්න ගත කළා. එදා ඉඳන් ඇඳුම් පැළඳුම් වලින් කෑම බීම වලින් මෙයාලට කිසි අඩුවක් තිබුණේ නෑ. හරිම සැපවත් ජීවිතයක් ගත කළේ. අවසානෙට මූදෙන් හම්බුණු මාළුවටත් පින්දිදී යාචකයා දුන්නු මැජික් ගල ගැනත් කල්පනා කර දීවරයා හරිම සතුටින් තමයි ජීවත් වුනේ. හැබැයි ඉතින් මසුන් මරන්නගේ බිරිඳ නම් මේ ගැන සෑහීමකටපත් උනේ නෑ. Tamanට ලැබුණු ධනය නෑදෑයන්ට ගමේ අයට පෙන්වන්න මෙයාට ඕනේ වුණා. මහත්තයා හාමිනේ මම මේ කල්පනා කරේ අපේ ගොඩහගොඩේ නෑදෑයෝ ටිකයි මේ ගොඩහගොඩේ නෑදෑය ටිකක් ගෙන්නලා හොඳට කෑම බීම දීලා බඩකට පුරවලා යවන්න තිබ්බනම් හොඳයි කියලා. අපිට ඉතින් දැන් ඉස්සර වගේ අහේනියක් නෑනේ අපේ මහත්තයා. හාමිනේගේ සතුටක් ඉතින්. හාමිනේගේ සතුටක්. හරි මහත්තයා මං එහෙනම් දැන් මේගොල්ලන්ට එන්න කියලා පණිවිඩය අරගෙන යන්නම්කෝ. මහත්තයා මොකද මේ පාර පැත්ත බලාගෙන ඉන්නේ? මම මේ බැලුවේ හාමිනේ අපේ අලුත් මාළු ලෑල්ලේ ධර්මදාස මල්ලිය තාම නාවෙමකෝ කියලා. මාළු ටික කූඩේටත් දාලා ආවරයි නෙව? එයි මහත්තයා එයි. යමුකෝ ඇතුළට තේ ටිකක් බොන්න.
ඉතින් මේ මසුන් මරන්නගේ බිරිඳ ගමේ අයට නෑදෑයන්ට එන්න කියලා සතියක් පුරාවට හරිම ජයට කෑම බීම දීලා නවාතැන් පහසුකම් දුන්නා. මේ අසරණ දීවරයා තමන්ගේ බිරිඳට නෑදෑයන් සමග සතුටු සාමීචියේ යෙදෙන්න දුන්න නිසා කෑම උයන්නයි වළම් පිඟන් හොදන්නයි කුසියේ සියලුම වැඩ කටයුතු සිදු කරන්න ඕනේ ඔහුටයි. ඒත් ඉතින් බිරිඳ සතුටින් ඉන්න නිසා ඔහු සියලුම දේ විඳ දරාගත්තා. මහත්තයා මේ නැගිටින්නකෝ. මොකද හාමිනේ? එදා අපේ කිරිමල්ලිලා නම් ගොඩක් සතුටු වුණා. මම මේ කල්පනා කරේ අර යහපහුවේ අපේ අබිලින් මල්ලි එයාලටත් එන්න කියලා හොඳට කෑම බීම ටිකක් දීලා මාළු ගහත් පෙන්නලා එයාලව සතුටු කරලා යවන්න. මහත්තයාත් දැන් කම්මැලි කමේ ඉන්න එකේ මහත්තයාට පුළුවන් නේ එයාලට කෑම ටික සූදානම් කරලා දෙන්න. හාමිනේගේ කැමැත්ත. එහෙනම් ඔන්න මං හෙට උදේම එයාලට එන්න කියලා පණිවිඩය යවනවා. දීවරයන්ට නම් දැන් මේක ඇති වෙලා. ඔහු එදා රාත්‍රියේම මාළු ගහ බොහෝම පරිස්සමට ගලවගෙන කරේ තියාගෙන බෝට්ටුවට අරගෙන ගියා. බෝට්ටුවෙන් මුහුද මැද තියෙන පාළු දූපතකට ගියා. ඔහු ගසට හානියක් නොවනසේ ප්‍රවේශමෙන් බෝට්ටුව පැදගෙන මුහුද මැද තියෙන දූපතකට ගියා. ඒ දූපතේ සරුවට කැලේ වැවිලා තියෙන තැනක අර මාළු ගහ ප්‍රවේශමෙන් හිටෙව්වා. පසුදින උදෑසන සුපුරුදු පරිදි මසුන් මරන්නගේ බිරිඳ මිදුලට ඇවිදින් මාළු ගහ බැලුවා. අනේ දෙයි හාමුදුරුවනේ. අයියෝ මහත්තයා මොකද හාමිනේ බෙරියන් දෙන්නේ? අනේ මේ ඇවිල්ලා බලන්නකෝ. වෙලා තියෙන විනාශේ. මොකද? අයියෝ අපි විනාශයි අපේ මහත්තයා. ඔක්කොම ඉවරයි. අපොයි කොහොදයනේ මාළු ගහ? අපි ඉවරයි මහත්තයා. ඉබ්බදල්ලි පරිස්සම් කරගන්නේ නැතුව එක එකනා ගෙනල්ලා කන්න දුන්නා. මගේ මාන් තත්ත්වකම් වැඩි වුණානේ. දැන් ඉතින් පරණ තත්ත්වෙටම වැටෙයි අපි. දැන් අපි මොකද කරන්නේ මහත්තයා? මොනවා කියලා කරන්නද හාමිනේ? නොලැබීම තමයි. අපි දුරදිග හිතන්නේ නැතිකම තමයි හාමිනේ. අපි දුරදිග හිතලා වැඩ කරා නම් මේ අමාරු කාලේ හරි අපිට පන්න ගන්න සල්ලි අතේ තියෙනවා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. පසුතැවිලි වැඩක් නැහැනේ. අපි ආයේ මාළු අල්ලලා ජීවත් වෙමු. මං හිතේ ඉඳන් යන්නම්. ආයෙත් මාළු අල්ලන්න. අනේ ඉතින් මසුන් මරන්නගේ බිරිඳ මාළු ගහ නැති වෙච්ච එක ගැන හරිම කනගාටුවෙන් හොල්ල ජීවත් වුණා. එතෙන් පස්සේ මසුන් මරන්න තම දැලත් අරගෙන මුහුදු ගියා. මාළු අහුනේ නැති දවසට මසුන් මරන්න අර දූපතට ගිහිල්ලා මාළු ගහෙන් මාළු කඩාගෙන වෙළඳ පොළට ගිහින් විකුණනවා. ඒ විකුණන මාළු වලින් ලැබෙන ලාභෙන් සුළු මුදලකින් විතරක් ගෙදරට බඩු අරන් යන්න මේ මසුන් මරන්න පුරුදු වුණා. එදා ඉඳන් මසුන් මරන්න අනවශ්‍ය විදියට සල්ලි වියදම් කරේ නෑ. ගෙදරට අරන් ගියත් අත්‍යවශ්‍යම බඩු විතරයි. හාමිනේ මහත්තයා මොකද මේ දුකෙන්? අද මාළු හවුනේ නෑ හාමිනේ. ඉතින් මොකටද දුක් වෙන්නේ? අපි ඔය තියෙන දෙයක් රත් කරගෙන කමු. මහත්තයා අපි පුළුවන් විදිහට කාලේ ඇඳලා ඉමු. වැඩි මහන්සි වෙන්න යන්නත් එපා. මාළු අහුවෙන්නේ නැති දවසට බලන් ඉන්න එපා ගෙදර එන්න. අපි ඔය මොනවා හරි කරගෙන කමු. බැරි මොනොත් මම මහත්තයාට කුලියකට මලියකට ගිහිල්ලා හරි කන්න ගෙනල්ලා දෙන්න. මහත්තයා බය වෙන්න එපා. ඉන්නක මං කහට එකක් වක් කරන්න. ඉතින් මේ මසුන් මරන්න මාළු ගහ ගෙදර වත්තේ හැදුන දවසේ නම් එකතු කරපු සල්ලි වලින් නෝනටත් හොරෙන්ම ලස්සන ගියක් මිලදී ගත්තා. ඔන්න ඉතින් මසුන් මරන්න නෝනෙවත් එක්ක කරගෙන අර අලුතෙන් ගත්ත ගෙදරට ගියා. නෝනටත් හරිම පුදුමයි. කොහෙද මහත්තයා මේ එකයි යන්නේ? එන්නකෝ ඉක්මනට. අනේ මන්දා අපේ මහත්තයා කලබලේ කොහේ යනවද කියලා. අපි ආවේ මෙන්න මෙහෙට. මෙහෙටද? ඔව් හාමිනේ. කාගේද මහත්තයා මේ ගෙදර? මේ තමයි අපි දෙන්නගේ අලුත් ගෙදර. මොනවා? ඒ කොහොමද මහත්තයා මේ ගේ ගත්තේ? මාළු ගහත් නැති වෙලා ගොඩක් කල්නේ. හාමිනේ නිකරුණේ සල්ලි නාස්ති කරාට මං ඒ දවස්වල සල්ලි ටික ඉතුරු කරා. ඒ සල්ලි වලින් තමයි හාමිනේ මම මේ ගෙදරයි ඉඩමයි ගත්තේ. මොනවා? මම මෝඩකමට හැමදේම නැති කරගත්තට මහත්තයා අපේ අනාගතය ගැන කොච්චර හිතලාද? මං ආයෙත් කවදාවත් එහෙම වැඩ නම් කරන්නේ නැහැ අපේ මහත්තයා. මට සමා වෙන්න. හරි හාමිනේ. දුරදිගේ ඉතල සාධාරණව ජීවත් වුණාම හැමදේම හරියනවා. මසුන් මරන්න මෙච්චර දවසක් හංගගෙන ඉඳපු රහස මාළු ගහට මොකද උනේ කියලා ඔන්න බිරිඳට ඇත්තම කිව්වා. දැන් මසුන් මරන්නගේ බිරිඳ හරිම හොඳයි. ඉස්සර වගේ මාළු ගහ නැති වුණාට එයා කන් කෙන්දිරි ගෑවේ නෑ. ගෙදර පොලේ වැඩක් කරගෙන මහත්තයාටත් පුළුවන් උදව් කරගෙන හරිම සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වුණා. එදා ඉඳන් ඔවුන් හරිම සතුටින් සැහැල්ලුවෙන් ඔවුන්ට ලැබෙන දේෙන් සතුටු වෙමින් ජීවත් වුණා. ඔවුන්ට ඇති දේ
තව අයටත් දෙන්න ඕන්න අමතක කරේ නෑ. දැන් එයාලා හරිම සතුටින් ඉන්නේ. ඉතින් පුංචි යාළුවනේ මේ වගේ වීඩියෝ හැමදාම බලන්න කාටුන් ස්ටෝරි channel එකක් දැම්ම subscribe කරන්න. තව අයට බලන්න වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ වගේ ළඟටම ගෙන්න ගන්න මේ bell icon එක click කරන්න. එහෙනම් අපි ගිහින් එන්නම්.